හායි යාළුවනේ කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න හැම ඉරිදාවකම වගේ මේ ඉරිදත් මං අරන් ආවා තවත් එල්ල කිරි වීඩියෝ එකක්. හරියටම ඔක්තෝබර් 1 වෙනිදා වලාලෙට වහින පළවෙනි මල් වැස්සට හේතු කරලා අපි අපේ ගෝව වගාවේ පැල හිටෙව්වා. එහෙනම් දැන් අපි යමු නේද? වැඩේ සිද්ධ වුණේ කොහොමද කියලා බලන්න. ඉතින් අපි අපේ පහුගිය කන්නේ වගාවේ වැඩ සේරම අවසන් කරලා තිබ්බ රොඩුකුණු සේරම පොළොවට යට කරලා වතුර ලයින් එහෙම දාලා පොළව හදලා එක දිගට දවස් 10ක් මේ විදිහට ස්ප්‍රින්කල්ස් වලින් පොළව තෙමුවා. ඒ ඇයි කියලා දන්නවද? ඕන්න බලන්නකෝ ඔයාලට පේනවද රෝස පාටට කොළ පාට චූටි චූටි තනකොළ පැල වෙලා තියෙනවා. ඔය පහුගිය කන්නේ වත්තේ පැලවෙච්ච තනකොළ වල තනකොළ බීජ වලින් ආව පැල. අපි අපේ අලුත් වගාවට යන්න කලින් මේ පැල ටික විනාශ කරන්න ඕනේ. ඔයාලම බලන්නකො කොච්චර තනකොළ පැල වෙලා තියෙනවද කියලා. අපේ වැඩිහිටියෝ උනත් අපිට කියලා දීලා තියෙනවනේ. නියපොත්තෙන් කඩන්න තියෙන දෙයක් කිසිම වෙලාවක පොරවෙන් කපන තත්ත්වය දක්වා ගෙනියන්න එපාය කියලා. ඔන්න මමයි අපේ තාත්තයි වැඩේට දැන් එන්ටර් වෙලා තියෙන්නේ. අපි කවමදාකවත් පොළවට වල්නාශක ඉහින්නේ නැහැ. මොකද වල්නාශකවල තියෙන සැර වල්වලට වගේම අපි වගා කරන භෝගයටත් අනිවාර්යයෙන්ම බලපානවා. අන්න ඒ හේතුව නිසා තමයි අපි පොළවේ පැලවෙන වල් පැල ටික මර්ධනය කරන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ. රත්නශ්‍රී විජේසිංහ මහත්තයා කියලා තියෙනවා නමක් නැති තන පඳුර අයිති විසි කැත්තට කියලා. ඒ වුණාට අද මේ විනාශ වෙන හැම තනකොළ පැලයකටම නමක් වගේම වටිනාකමකුත් තියෙනවා. ප්‍රශ්නයකට තියෙන්නේ මගේ ගෝව වගාව අස්සේ මෙයාලට දෙන්න ඉඩක් නැතිකමයි. ආන්න ඒ නිසයි අකමැත්තෙන් වුණත් මම මෙයාලව ඩිස්පෝස් කරන්නේ. ඔයා මුල් කාලේ ඉඳලම මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාට මම මේ තනකොළ ගාන ටූල් එක මැජික් එකක් වෙන්න නම් විදිහක් නැහැ. අපි මේ තනකොළ ගාන වැඩේට සෙට් කරගන්න ඕනේ හොඳට ඉර පායන දවසක්. එතකොට තමයි අපි උදේ ගාපු තනකොළ පැල ටික දවල් මධ්‍යහනට වැටෙන තද රස්නෙට පිච්චිලා විනාශ වෙලා යන්නේ. ඒ වුණාට අදම බලලා හස කළු කරා කියහන්කෝ. වැඩේට වැස්සෙන්නම් බාධාවක් උනේ නැහැ. බලාපොරොත්තු වෙච්ච විදිහටම වත්තේ තිබ්බ තනකොළ සේරම වඳ කරගත්. අපේ තාත්තා තනියම වැඩේට එන්ටර් වෙලා. අපි මේ විදිහට ඉරි ගහලා තමයි ගෝව පැල අතර පරතරය හරියටම මේන්ටේන් කරන්නේ. ගෝව පැල හිටවන නිශ්චිත දුර තමයි අඩි 1.5. අඩි 1.5න් 1.5ට තමයි ගෝව පැල හිටවන්න ඕනේ. ගෝව ගෙඩිය කුඩා වුණාට පැලේ වර්ධනය වෙනකොට අතුපතර විහිදෙනවා. එම වෙනකොට එයාට නිදහසේ හැදෙන්න ඉඩ ඕනනේ. අඩි 1.5ක් හොඳටම ප්‍රමාණවත්. කිසිම වෙලාවක ඊට වඩා අඩු කරන්න යන්න එපා. එහෙම කළොත් ගෝව ගෙඩි කුඩා වෙන්න පුළුවන්. අඩි 1.5ට වඩා වැඩි කරන්නත් එපා. එහෙම කරන එක අපිට පාඩුයි. මොකද වාණිජ වගාවකදී අපි අවම ඉඩ ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න ඕනේ. ඔය විදිහට තමයි ළමයි අපි ගෝව තවාණෙන් ගෝව පැල ගලවලා අරගන්නේ. හරි පරිස්සමට ගලවන්න ඕනේ. ගලවනකොට ඔයාලට දැන් පේන විදිහට පස් කුට්ටියත් එක්කම අරගන්න ඕනේ. ඒක තමයි අපේ පැත්තේ ගෝව හිටවන සුපිරිම සයිස් එක. මේ ප්‍රමාණයට ලොකු වෙච්ච ගෝව පැලයකට මේ වගේ මුල් පද්ධතියක් එක්ක ශේෂ්ත්‍ර වගාවේදී කිසි කරදරයක් නැතුව උස්මහත් වෙන්න පුළුවන්. දැන් වෙලාව හරියටම 1යි. අපි 2 වෙනකොට ගෝව පැල හිටවන්න පටන් ගන්නවා. ඊට කලින් ගිනියම් වෙලා තියෙන පොළව හොඳට සිසිල් කරගන්න ඕන. මේ විදිහට වතුර මල් වලින්. ගෝව පැල හිටවන්න පැයකට කලින් තවාණෙන් ගලවලා වෙන් කරගන්න ඕන. ඒකට හේතුව ගෝව පැල හරිම මාංශලයි. ගලවපු ගමන් අපි හිටවන්න ගියොත් ගෝව පැලේ දෙකට මැද්දෙන් කැඩෙන්න පුළුවන්. ටිකක් වේලාසන ගලවලා තිබ්බහම ඒකේ අර තියෙන වතුර ටික අයින් වෙලා අර අපි කියන්නේ හං වෙනවා කියලා කියන්නේ. ওই පපඩම් එහෙම හුලං වැදුනහම අර තියෙනවද අර තියෙන ක්‍රිස්පි ගතිය නැති වෙලා ගිහිල්ලා නිකන් අර කඩදාසියක් වගේ වෙනවනේ, පෙඟුන කඩදාසියක් වගේ වෙනවනේ. ඒ තත්වෙට මේ ගෝව පැලත් පත් වෙනවා. එතකොට පැලේ කැඩෙන්නේ නැතුව අපිට හිටව ගන්න පුළුවන්.
මම දැන් මේ පැල ටික මේ භාජනයට එකතු කරන්නේ ඇයි කියලා දන්නවද? අපේ ගෝවතවානේ ඉඳලා පැල හිටවන්න පටන් ගන්න තැනට චුටි දුරක් තියෙනවා. ඉතින් අපේ හිටවන්න පටන් ගන්න තැනට පැල ගෙනිහිල්ලා තියාගන්න ඕනනේ. තවන් ට්‍රේ එකක හරි පොලිතින් පැකට් එකක හරි තවන් කරලා නැති පැල තවානෙන් ගලවලා අරගෙන තවත් තැනකට ගෙනියන්න ඕනේ නම් ඔයාලට මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. ගෝවා පැල තනියම අපිට හිටව ගන්න බැරි නිසා අපි ලේඩිස්ලා 3 දෙනෙක්ව හවසට හයර් කරලා තියෙන්නේ. එයාලා එන්න කලින් අපි පුළුවන් තරම් ගෝවා පැල ගලවලා ස්ටොක් කරගන්න ඕනේ. මොකද එයාලා ආවට පස්සේ අපිට ගෝවා පැල ගලව ඉන්න ඇත්තටම කාලයක් නැහැ. බලන්නකෝ ඉස්සරහට ඔයාලට තේරෙයි එයාලගේ ස්පීඩ් එක කොහොමද කියලා. ගිනි මද්දාහනි පිට පිච්චි ඉන්න වෙලාවකට මේ විදිහට ඇඟට වතුර බින්දු ටිකක් වදිනවා කියලා කියන්නේ ආයේ දිව්‍ය ලෝකේ සැප තමයි ඈ. දැන් පැල හිටවන්න එක ඒරියා එකකට වතුර දාලා ඉවරයි. දැන් ස්ප්‍රින්කල් සෙට් එක මාරු කරන්න ඕන. ඒ කියන්නේ කලින් වතුර දාපු කොටසේ කරාම ටික වහලා අලුතෙන් කරාම අරින්න ඕන. මහර ස්ප්‍රින්කල්ස් වල රොඩු එහෙම හිර වෙලා තියෙනවා. ඔය ඒව තමයි මං සුද්ධ කරන්නේ. ඔන්න දැන් පැල හිටවන්න පටන් ගන්නයි යන්නේ. මුලින්ම කරන්නේ හැමෝම එකතු වෙලා පැල ටික ඒ පැලේ හිටවන ස්පොට් වල දාගෙන යන එක. බොහෝම පොඩි ඒරියා එකකට පැල දාලා ඉවරුණාට පස්සේ අර පැල හිටවන්න ආපු 3 දෙනා ඉන්නවනේ. එයාලා හිටවන්න පටන් ගන්නවා. ඊට පස්සේ මගේ රාජකාරිය තමයි එයාලා හිටවනවට වඩා වේගයකින් පැල දාගෙන යන්න ඕන ස්පොට්ස් වලට. මේ වැඩ කරන ගෑනු 3 දෙනා මේකට විශේෂීකරණය වෙලා ඉන්නේ. මේක එයාලගේ ජොබ් එක ඇත්තටම. ඔයාලා හොඳට නෝට් කරන්න දකුණු කෙළවරේ ඉන්න ගෑනු කෙනා මම පැල දානවට වඩා ඉක්මනට එයා හිටවගෙන එනවා. එතකොට මට පොඩිම කාලයක්වත් නැහැ කොන්ද ගෙලින් කරගන්නවා. එක පැල භාජනයක් ඉවර වෙලා ඒක ගිහිල්ලා වීදියෙන් තියලා අලුත් භාජනයක් අරන් එන පමාවට එයා මම දාලා තිබ්බ පැල ටික හිටවලා ඉවරයි. ඒ නිසායි අපි වේලාකල් ඇතුව පැල ගලවලා ස්ටොක් කරලා තියාගන්නේ. දැන් අපි පැල හිටවලා ඉවර කරගෙන ඉස්සරහට යනවනේ. එතකොට අර මුලින් හිටවපු පැල තියෙන්නේ. ඒවා අවුව රස්නෙට තැම්බෙන්න බලනවා. ඒ කියන්නේ පිච්චිලා වගේ යනවා. එහෙම නොවෙන්න පුළුවන් තරම් ඉක්මනට හිටවලා පුළුවන් තරම් ඉක්මනට වතුර දාන්න ඕනේ. ඔය දැන් අපි ස්ප්‍රින්කල්ස් ඇරලා තියෙන්නේ. ඔය පැල හිටවලා පැය භාගයක්වත් ගියේ නෑ. අපි පුළුවන් තරම් ඉක්මනට වතුර ඇරලා තියෙන්නේ. මොකද අපි ටිකක් මේක වේලාකල් ඇතුව ගලවපු ගෝව පැලනේ සහ ඉරේලිය රස්නෙට මුල් වේලෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් ඉක්මනට වතුර දාන්න ඕනේ. ගෝව පැලයක් හිටවනකොට ඉතාමත් වැදගත් ගෝව පැලේ පස්වලට යට කරන ප්‍රමාණය. ඔය දැන් මං අල්ලන් ඉන්න හරි චූටි කොළ දෙකක් තියෙන්නේ. ඒකට කියන්නේ මණිපත්‍ර කියලා. මං දන්න විදිහට මණිපත්‍ර කියලා තමයි ඕකට කියන්නේ. මණිපත්‍ර වලින් යට කොටස තමයි පොළවේ වැලලෙන්න ඕනේ. මං දැන් ඔයාලට කරලා පෙන්නන්නම්. බලන්නකෝ. මේ විදිහට ඇඟිල්ලෙන් වලක් කරන්න අපේ පොළවේ නම් පුළුවන්. ඔයාලට පුළුවන්ද දන්නේ. බලාගත්තද? ඔන්න ආයෙමත් වතාවක් හොඳට බලා ගන්නකෝ. ඔන්න ඔය වගේ පොඩි ප්‍රමාණයක් තමයි වැලි වලින් යට වෙන්න ඕනේ. පස් වලින් යට වෙන්න ඕනේ. නැත්තම් පැලේ කුණු වෙනවා. හැන්දෑවේ 5:00 විතර වෙනකොට මුළු කොටුවටම ගෝව පැල හිටවලා ඉවර කළා. දැන් ඔයාලා මේ දකින්නේ ගෝව පැල හිටවලා ඉවර වුණ අපේ ඉඩම. ඉතින් මම විශ්වාස කරනවා හැමදාම වගේ අදත් ඔයාලා මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් මම ලබන සතියේත් වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්න. ඉතින් හැමෝටම ජය.